හායි කොහමද ඔයාලට? ඔන්න අද අපි හදන්නේ ගමනක් යන්න. මේක ලස්සන ගමනක්. ඉතින් ඔයාලත් යන්න මාත් එක්ක. ඔන්න මේ අපි දැන් ඉන්නේ කුරුවිට ටවුන් එකේ. කුරුවිට ටවුන් එකේ හන්දියේ ඉඳලා එරත්නපාරේ අපි මේ යන ගමන් ඉන්නේ දැන්. අද අපි යන්නේ සූදගල ජංගල් ග්ලෑම්පින්. මේක තියෙන්නේ කුරුවිට. අපිට කුරුවිටට එන්න පුළුවන් විදි 2-3ක්ම තියෙනවා. කොහොමද මේක තියෙන්නේ කොළඹ රත්නපුර මේන් රෝඩ් එකේ. ඉතින් කුරුවිට ටවුන් එකේ ඉඳලා අපි කිලෝමීටර් 4ක් විතර යන්න ඕනේ රත්නපාරේ. ඔන්න අපි දැන් ඉන්නේ සූදගල හන්දියේ. ඔයාලා බස් එකේ එනවා නම් කුරුවිටින් එරත්න බස් එකෙන් ඔයාලා මෙන්න මේ සූදගල හන්දියෙන් බහින්න ඕනේ. මේ පාරේ බස් යන්න ඔයාලට පුළුවන් මෙතන ඉඳලා කිලෝමීටර් 3මාරක් ත්‍රිවිල් එකේ හරි පයින් හරි යන්න. පයින් ගියත් වෙලා ගොඩක් වෙලා යයි. හැබැයි සාමාන්‍යයෙන් මැද හරිය පාර ලස්සනයි. ලස්සන view එකක් බලන්න තැනක් හැම තියෙනවා. මම නම් රෙකමන්ඩ් කරන්නේ ඔයාලට ත්‍රිවිල් එකක් හය කරගෙන යන්න කියලා. ඊට පස්සේ මෙතන ඉඳලා කිලෝමීටර් 3මාරක් ඔයාලට වාහනේ යන්න පුළුවන්. එයාලා පාකින් එකට යනකල්. පාරේ මැද හරියේ සමහර තැන් කැඩිලා තියෙනවා. හැබැයි එයාලා කියනවා ඒකේ වාහන එන්න පුළුවන් කියලා. අපි නම් බයික් එකේ නිසා කරදරයක් වුණේ නැහැ. අපි ගියා. දැන් මම මේ ඉන්නේ එයාලගේ පාකින් එකේ. ඇත්තටම මෙතන පාකින් එක ගාව එහා පැත්තෙන් ලස්සන ඇලක් යනවා. අපේ ඉතුරු කට්ටිය එනකල් මම ඉතින් මෙතනට වෙලා මෙතන ලස්සන බල හිටියා. මෙතන ඉඳලා අපේ කබාන තියෙන තැනට අපි මීටර 150ක් විතර පයින් යන්න ඕනේ. ඒ හින්දා අපි මෙතනින් වාහන නතර කරලා අපේ බඩු ටිකත් අරගෙන අපි මේ කබාන එකට යන ගමන්. ඇත්තට මෙතන මාරම ලස්සනයි. වටේටම ඇහෙන්නේ වතුර ගලන සද්දේ. ඇලවල් තියෙනවා, ලස්සන පාලම් තියෙනවා. එතකොට ඇත්තට මේක සෝබා සෞන්දර්ය විඳින්න ආස කෙනෙක්ට මාරම හොඳ ඔපචුනිටි එකක්. මාරම ලස්සනයි. ඉතින් මම ආරාධනා කරනවා ඔයාලටත් එන්න කියලා මේ අත්දැකීම විඳ ගන්න. ඔන්න අපේ කබාන මේ තියෙන්නේ. අපි ගත්ත කබාන මෙතන කබාන 4ක් තියෙනවා. අපි එකෙන් 2ක් බුක් කරා. මේ තියෙන අපේ කබාන එක මෙන්න බලන්න මෙතන ලස්සන view එකක් තියෙනවා. මාර්ම ලස්සනයි. වතුර සද්ද විතරමයි ඇහෙන්නේ. වතුර සද්දේ සත්තු කෑ ගහන සද්දේ කුරුල්ලෝගේ සද්ද වගේ දේවල් විතරමයි ඇහෙන්නේ. වෙන කිසිම සද්දයක් නැහැ. ඇත්තටම මාරම නිදහස්. ඔයාලට එන්න අනිවාර්යෙන් මේ අත්දැකීම විඳින්න ඕනේ. මාරම ලස්සනයි මෙතන. එයාලට ටී කොෆි හදාගන්න ඕනේ දේවල් මෙහෙන් දීලා තිනවා. ඉතින් අපි ඇවිල්ලා රෙස්ට් එකේ ඉඳලා ටී එකක් හදාගෙන බිව්වා. ඒ වගේම මෙතන තියෙනවා ලස්සන නේචර් පූල් දෙකක්. ඇත්තටම මාළු ඉන්නවා සහින්ද අපිට මොමුලේම ෆිෂ් තෙරපි ගන්නත් පුළුවන්. කොහොම හරි අපි ඉතින් එතන එන්ජොයි කරලා අපි රූම් එකට ඇවිල්ලා ටිකක් රෙස්ට් කර ඉඳි හොඳටම වහින්න ගත්තා. ඒ අතරේ අපි අපේ ඩිනර් එක ගත්තා. ඒ වගේම බලන්නකො මෙතන ලයිට්ස් දැම්මම තියෙන ලස්සන මාරම ලස්සනයි. අපිට ඉතින් වැස්ස නිසා ඒ අත්දැකීම වැඩිපුරම ගන්න හම්බුනේ නැහැ. ඒ වගේම මෙතන ඩෙක් එක තියෙනවා. එතනට ඕනනම් අපේ ඩිනර් එක රෙඩි කරගන්නත් පුළුවන්. කැමති නම් එතන තමයි බාබිකියු මැෂින් එකක් තියෙන්නේ. දැන් අපිට වැස්ස නිසා ඒක කරන්න බැරි වුණා. අපි ඩිනර එතන එන්ජොයි කරලා සින්දු කියලා නරලා අපි ගියා නිදා ගන්න. මෙතන ඔයාලට ගන්න ගොඩක් ඔප්ෂන් තියෙනවා. ඒ වගේම යාළුවලා හොඳ මෙනු එකක් තියෙනවා. ඇත්තටම කැමරාසයි. අපි නම් ආවේ half board. ඔයාලට ඕන full board එන්නත් පුළුවන්. කපල්ස් වලට වෙනම පැකේජස් යන්නේ. ඔයාලට යාළගේ විස්තර දැනගන්න ඕන නම් සූදගල ජංගල් ග්ලෑම්පින් කියලා FB එකේ සර්ච් කරන්න යාළගේ page එක තියෙනවා. ඒකෙන් ඔක්කොම විස්තර ටික ඔයාලට ගන්න පුළුවන්. අපි උදේම නැගිට්ටා. උදේම නැගිට්ටාම තියෙන view එක බලන්නකෝ. අපි ඉතින් ටී එකක් හදාගෙන
ඒ ලස්සන view එක enjoy කරා. ඒ වගේම එතන මාරම ලස්සනයි. මොකද රෑ වෙහලා වතුර හොඳටම වැඩි. මාරම ලස්සනයි. කුරුල්ලන්ගේ සද්දෙත් එක්ක උදේ හැරුණේ. ඇත්තටම සීතලයි, හොඳටම සීතලයි. ඔයාලට මතකද මම කිව්වා සූදුකල හන්දියේ ඉඳලා අපේ කබාන තියෙන තැනට එනකොට ලස්සන view එකක් තියෙනවා කියලා. මෙන්න බලන්නකෝ ඉතින් මෙතන ලස්සන. අපි උදේම ගියා එතන බලන්න. ඇත්තටම මාරම ලස්සන view එකක්. වලාකුළු පිරීලා මීදුමත් එක්ක මාරම ලස්සනයි මෙතන. ඊට පස්සේ අපි අපේ බ්‍රෙක්ෆස්ට් අරගෙන අපි එතන චුට්ටක් එන්ජොයි කරලා ඊට පස්සේ අපි ගියා හයික් එකකට. අපිට මෙතන ඔප්ෂන් එකක් තියෙනවා හයික් එකක් යන්න. ඒ කියන්නේ අපි සූදුකල ඇල්ල බලන්න යන්නේ. ඉතින් මේකට පැය 2ක් යනවා කියලා යාලා කියන. හැබැයි අපිට ඊට වඩා වෙලා ගියා. අපි අත්තර මෙතන සූදුකල ඇල්ලේ නාන්න ගොඩක් වෙලා ගියා අපිට වෙලාව. ඉතින් ඒකට අපිට යාලා වෙනම අය කිරීමක් කරනවා. අපිට ගයිඩ් කෙනෙක් දෙනවා. එයාට අපි වෙනම ගාණක් පේ කරන්න ඕනේ. අපි කොහොම හරි ඉතින් අපි දියල්ල බවට ඇවිල්ලා එතන නාලා ලස්සන ෆොටෝස් අරගෙන අපි ආපහු හිමීට ආවා අපේ කබානකට. මේ තමයි මම අර කලින් කිව්ව ඩෙක් එක. බලන්නකෝ ඉතින් මෙතන ලස්සන. මෙතන තමයි අපිට ඕන නම් බාබකියු වලට arrange කරගන්න පුළුවන්. ඒ වගේම මෙතනට ලස්සන view එකක් තියෙනවා. මෙතන තමයි මම අර කලින් කිව්ව nature pool එක තියෙන්නේ. ඔන්න ඔහොමයි අපේ ලස්සන දවස් දෙකක් ඉවර වුණේ. ඉතින් ඔයාලත් එන්න ඇවිල්ලා මේ ලස්සන අත්දැකීම විඳ ගන්න. Thank you. Bye. තවත් අලුත් වීඩියෝ එකකින් ආයෙ අපි හම්බෙමු.